හෙලෝ ගයිස් අද අපි කතා කරන්නේ අපි පහන්තුඩාව ඇල්ල නන්පේරියල ඇල්ල සහ බඹරකන්ද ඇල්ල කියන දී ඇලි තුන බලන්න ගිය ගමන ගැන මේ ඇතරම එක දවසින් වගේ යන්න පුළන් ගමනක් නමුත් අපි මේ ට්‍රිප් එක ගෙනන් දවස එක මාර්ග ට්‍රිප්පයක් තමයි ගියේ ඉතින් මේ දියල සුනුව තියෙන බලංගුඩිදන් හපුතලට යන පාරේ එතන පහන්තුඩාවලට හැරෙන තියෙන මෙන්න මේ හන්දියෙන් හරිම ලේසි හොයාගන්න බෙලිහුල්ලෝ රෙස්ට් හවුස් එක ගාවින් උඩට තමයි මේ පාර තියෙන්නේ. මේ පාර ටික දුරක් ආවට පස්සේ පහන්තුඩාවලට හැරෙන හන්දිය තියෙනවා. එතනින් හැරිලා පල්ලෙහාට එන්න ඕන. පල්ලෙහාට මෙන්න මේ වගේ ටිකට් කවුන්ටර් එකක් හම්බ වෙනවා. එතන පහළම වාහන නවත්තන්න පුළුවන් ෆ්‍රී පාකින් එකක් තියෙනවා. ඉතින් අපි එතනින් ටිකට් දෙකක් ගත්තා. ටිකට් එකක් රුපියල් 30යි අරගෙන එනකොට මේ වගේ වොෂ්රූම් තියෙනවා මෙතන. අවශ්‍ය නම් වොෂ්රූම් යන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය පේන පඩි පෙලින් හෙමීට පරිසවර පල්ලෙහාට බැහැගන්න ඕන. බැහැලා තමයි පහන්තුඩාවට යන්න තියෙන්නේ. එතකොට ඔන්න වගේ කැෆේ එකක් දාලා තියෙනවා. මම හිතන්නේ මේක ළඟදී ඕපන් කරපයක් වෙන්න ඕන. පහන්තුඩාව ඇල්ලට යන අතර මග තමයි කැෆේ එක හම්බෙන්නේ. ෆ්‍රෙෂ් ජූස් වගේ දේවල් අපිට ගන්න පුළුවන්. අපි ඊට පස්සේ එතනින් ඔන්න ඔය පේන පැත්තට ඉස්සරහට යන්න ඕන පහන්තුඩාව ඇල්ල ගාවට යන්න. ඉතින් පරිස්සමෙන් යන්න ඕන මෙන්න මෙතනින් ඔය පේන බැම්ම පොඩි බැම්ම හරහා මාරු වෙලා තමයි අපි ඇල්ට පැත්තට යන්න ඕන. ඔක පොඩ්ඩක් ලිස්සනවා. ඉතින් පරිස්සමෙන් යන්න ඕන. එතනින් මාරු වෙලා යද්දී ඔන්න වගේ ගල් වලින් පොඩ්ඩක් නැගලා යන්න අමාරු පොඩි දුරක් තියෙනවා. ගල් වලින් නැග යන්න ඕන. ඒක ඉතින් පරිස්සමෙන් නැගලා යන්න ඕනේ. ගියාට පස්සේ ඔන්න වගේ තැනකට තමයි අපි එන්නේ. පහළ ඇතුළේ ඔය වතුර වලවලන් ගොඩක් ගැඹුරුයි පේන විදියට. ඔය පේන තැනින් බොහොම පරිස්සමෙන් යන්න ඕන. ඔන්න ඔය පේන අඩිපාර දිගේ තමයි යන්න තියෙන්නේ. ඔන්න මම පෙන්නන තැන තමයි පහන්තුඩාව ඇල්ල තියෙන්නේ. ඔතෙන්ට එනකන් යන්න ඕන. පොඩි දුරක් තියෙන්නේ. හැබැයි පරිස්සමෙන් යන්න ඕන. දඟලන්න ගියත් ලිස්සලා වැටෙන්න පුළුවන්. හරි අපි ඇල්ල යාට හිමීට ආවා. ඔන්න ඔහොම තමයි පහන්තුඩාව ඇල්ල පේන්න තියෙන්නේ. බොහොම ලස්සනයි. ඔය ඇල්ලේ ඔය හැඩය පහනක හැඩය නිසා තමයි මේකට පහන්තුඩාව ඇල්ල කියලා කියන්නේ. ඇත්තටම ඉතින් ඔතන ගැඹුර ගැන කතා කරොත් මම දැක්ක YouTube වීඩියෝ එකක් තියෙනවා. ඔතන මීටර් 9ක ගැඹුරක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඩයිවර්ස්ලා කිමිදලා බලලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ බොහොම අවදානම් සාගත තැනක්. පීනන්න බැරි කෙනෙක් වටනොත් නම් ඉතින් ජීවිතයේ ලොකු අවදානමක් තමයි වැටෙන්නේ. මොකද මීටර් 9ක් කියන්නේ මිනිස්සු 5 දිනක විතර ගැඹුර. ඉතින් ඒ නිසා මෙතන බොහොම පරිස්සමින් තමයි ෆොටෝ ගන්න වැඩ ටික කරන්න ඕන. හරි ඊට පස්සේ අපි පහන්තුඩාව ඇල්ල බලලා එදා අපි නවතින තැනට ආවා. මේක පහන්තුඩාව පාරේ තියෙන හොටෙල් එකක්. මේකට කියන්නේ World's End Base Eco Village. ඉතින් ඔන්න වගේ ලස්සන පාරකින් තමයි යන්න තියෙන්නේ. බොහොම ග්‍රාමීය ප්‍රදේශයක තියෙන මේ හොටෙල් එක. හැබැයි මේ හොටෙල් එක ඇත්තටම මාරම හොඳ තත්ත්වයක තිබුණු හොටෙල් එකක්. අපි හිතුවටත් වඩා හොඳට තිබ්බා. අපි හිමීට ඔය විදිහට ඔන්න පාරෙන් හොටෙල් එකට ගියා. ඉතින් මෙන්න මේ තියෙන අපිට හම්බුණු රූම් එක මාරම ස්පේෂියස් මාරම ක්වොලිටි රූම් එකක්. අපේ බැල්කනි වීව් එක ඕක. ඉතින් ස්විමින් පූල් එකකුත් තියෙනවා යාළගේ. ඔතනින් පේන්නේ හාවාගල කන්ද. ගොඩක් අය හයික් යන කන්දක් ඕක. මේකේ අනිත් පැත්තේ හෝටන් තැන්නේ වර්ල්ඩ්ස් එන්ඩ් එකේ අදාළ කන්ද තමයි තියෙනවා කියලා කියන්නේ. ඒක නිසා තමයි මේ නම මේකට ලැබිලා තියෙන්නේ. ඉතින් අපේ හවස තමයි චෙක් ඉන් උනේ. ඊට පස්සේ අපි මේ විදිහට ඇවිල්ලා පූල් එක පැත්තට ඇවිල්ලා චුට්ටක් නාගෙන රිෆ්‍රෙෂ් වුණා. ඇත්තටම මාරම වයිබ් එකක් තියෙන හොටෙල් එකක් මේක. එයාලගේ නැචුරල් පූල් එකකුත් තියෙනවා. නැචුරල් වතුර පාරක් එතනින් යනවා හොටෙල් එකම ඉදින්. ඒක හරි ගස්සලා යාලා මෙන්න වගේ පූල් එකක් එහෙම හදලා තියෙනවා. ඉතින් හරි ලස්සනයි. ඔය තියෙන්නේ අපිට පේන වීව් එක අපේ බැල්කනි එකට. අර පේන්නේ සමනල ජලාශය ඈතින් පේනවා. ඊට පස්සේ අර මං කලින් කිව්වා වගේ හාවාගල කන්ද අපිට බලා ගන්න පුළුවන් මේ හොටෙල් එකේ බැල්කනි වීව් එකට. හරි ඊට පස්සේ අපි ඊළඟ දවසේ උදේ ආවා මෙන්න මේ පේන ලස්සන නන්පේරියල් ස්ටේට් ඇල්ල බලන්න. බලංගොඩ ඉඳලා අපුතලේ පැත්තට යද්දි මෙන්න මේ හන්දියෙන් තමයි හැරෙන්න තියෙන නන්පේරියල් ස්ටේට් ඇල්ල බලන්න යන්න. ওই නන්පේරියල් ස්ටේට් කියලා බෝඩ් එකක් තියෙනවා උතනින්. ඔන්න ඔය පාරෙන් තමයි හැරලා යන්න තියෙන්නේ. මේක බේකස් බෙන් දක්වා යන පාර. ඉතින් අපි ওই පාරෙන් හැරලා ඔන්න උඩහට ගියා. බොහොම ලස්සන පාරක්. පයින්ස් ගස් මැදින් යන්න තියෙන්නේ. පාර හතරම හොඳයි. තාරදාව පාරක් තියෙන. ඔන්න වාහනයකට යන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් නැහැ. නන්පේරියල් ඇල්ල ගාවට නම් යන්න පුළුවන්. එතනින් එහාට නම් යන්න අමාරුයි සාමාන්‍ය වාහන වලට. අපි හිමීට ඔන්න උඩට ගියා. යද්දි අතරමඟ ඔන්න වගේ පුංචි ලස්සන දියැලි හම්බ වෙනවා. ඉතින් අතර උඩට යද්දි මාරම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන බොහොම පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕන. යූ ටර්න් එක බොහොම පටු පාරක්. අනිත් පැත්තෙන් ලොකු හෙලක් තියෙන්නේ මේකේ.
ඉතින් අපි හිමීට ඔන්න විදිහට ආවා. ඉතින් අලුතෙන් තාර දාලා හදපු ටිකක් තියෙනවා ඒ හරියේ. අන්පෙරියල් එස්ටේට් ඇල්ල ගාවට එනකන් තාර දාලා හදලා තියෙන්නේ. ඔය මෙතන තියෙන ටැමිල් ස්කූල් එකක්. ඒකත් පහු කරන් ඉස්සරහට යනකොට තමයි අපිට අන්පෙරියල් එස්ටේට් ඇල්ල හම්බ වෙන්නේ. ඉතින් ඔන්න විදිහට අපි හිමීට ඇල්ල ගාවට ආවා. ප්‍රශ්නයක් නෑ වාහන එකට එන්න පුළුවන්. හෙමින් පරිස්සමින් එන්න ඕන. ඉතින් ඔන්න ඔය වගේ තමයි දියඇල්ල මේක කොටස් 3කට තමයි වැටෙන්නේ. ඉතින් ඔන්න වගේ ෆිෂ් තෙරපි එකත් ඔයාලට නොමිලියම ලබා ගන්න පුළුවන්. ඉතින්ට ගියාට පස්සේ මේ තියෙන ඇල්ලේ පළවෙනි සහ යටම තියෙන කොටස ඔහොම ඉනම් බලන්න පුළුවන් ඒ කොටස. ඒතර ඔතනින් උඩට හෙමීට නගින්න පුළුවන් පරිස්සමට නගින්න ඕන. නැග්ගට පස්සේ ඇල්ලේ දෙවෙනි කොටස ඔන්න ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඔය ඇල්ල වැටෙන තැනටම අපිට යන්න පුළුවන් ඇතරම. මාර්ම ලස්සනයි. ඉතින් ඔය විදිහට තමයි ඔය වටේ පේන්නේ. එතකොට ඔය හන්දියෙන් ඔන්න ඔය පාර තමයි බේකර්ස් බෙන් දක්වා යන පාර. ඇත්තටම ටිකක් සවුත් පාරක් අර ඔෆ් රෝඩ් ජිප් එහෙම නම් යන්න පුළුවන්. අපි ඉතින් මේ ට්‍රිප් එකේ පැත්තට ගියේ නැහැ. අපි ගියපු වාහනේ යන්න චුට්ටක් අමාරුයි. ඉතින් අපි ඒ විදිහට නන්පෙරියල් බලලා ආපහු ආවා. එනකොට හිරිකටු ඔයේ නාගන්න පුළුවන් තැනක් තියෙනවා. Google Map එකේ සර්ච් කරාම හිරිකටුවේ බාත් ප්ලේස් කියලා හොයාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ලස්සන වතුර වලවල් ටිකක් තියෙනවා නාගන්න. එහෙම අවදානමක් නැහැ, ගැඹුරක් නැහැ. ලස්සන නාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ආවා ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ල බලන්න. මේකත් බලංගොඩ ඉඳලා හපුතලේ පැත්තට යනකොට තියෙනවා කළු පහන හන්දිය. මෙන්න මේ පාර. මෙන්න මේ හන්දියෙන් ඔන්න ඔය අර පේන පොඩි පාරේ තමයි යන්න ඕන. මෙතන හල්දිමුල්ල තැපැල් කන්තෝරුව තියෙනවා. ඔන්න ඔය පාරෙන් තමයි බඹරකන්ද ඇල්ලට යන්න තියෙන්නේ. ඕක ඔහිය දක්වාම යන පාරක්. ඇතර මේ පාර මුල්ට එක චුට්ටක් අබලන් ඊට පස්සේ නම් හැබැයි කාපට් දාලා තියෙනවා දිගටම. ඒ පාර මං හිතන්නේ තාම අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තියෙන්නේ. බඹරකන්ද ඇල්ල ගාවට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. කාපට් පාරක් තියෙන හැබැයි පොඩි පාටු පාරක්. ඕනම වාහනයකට යන්න පුළුවන්. හිමීට පරිස්සමෙන් යන්න ඕන. බඹරකන්ද ඇල්ලෙන් එහාට පාර දැන් හදන්න පටන් අරන් තියෙන්නේ. එයාලා කියන විදිහට ඒක ඔහිය දක්වාම හදනවා කියලා තමයි කියන්නේ. ඇත්තටම එහෙම හැදුවොත් නම් ගොඩක් හොඳයි. ඒ පාර ගොඩක් ලස්සනයි කියලා තමයි කියන්නේ. ඔය චැරියට් පාත් වගේ පැත්තට යන්න පුළුවන්. ඔන්න ඒ විදිහට අපිට බඹරකන්ද ඇල්ල පේනවා පාරේ ටික දුරක් යද්දි. ඉතින් මෙතනත් වාහන නවත්තලා යන පාකින් එකක් තියෙනවා. ප්‍රශ්නයක් නෑ. ඔන්න ඔය විදිහට පාකින් එකක් තියෙනවා. එතන වාහනේ දාලා යන්න පුළුවන් පයින් දියඇල්ල ගාවට. රුපියල් 50ක ටිකට් එකක් ගන්නවා එතනිනුත්. ඉතින් එයාලා මේන්ටේන් කරන හොඳ පඩි පෙළවල් එහෙම හදලා තියෙනවා අපිට දියඇල්ල ගාවටම යන්න පුළුවන් විදිහට පහසු වෙන්න. මෙන්න මේ විදිහට පාලමක් උඩින් එහෙම යන්න තියෙනවා. ඔය පාරේ තව දියඇලි දෙකක් බලන්න යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දාලා තියෙනවා. එකක් ලංකා ඇල්ල. ඒකට නම් වෙනම පයින් යන්න ඕන මේ අපි යන පාරෙන් හැරිලා. ඉතින් අපි ඔන්න ඔය විදිහට හිමීට උඩට ගියා. පඩි පෙළවල් හදලා තියෙනවා. ලස්සන ෆයිනස් ගස් මැදින් තමයි උඩට යන්න තියෙන්නේ. මේකේම ලොකු අවදානමක් නැහැ. හිමීට වැට අල්ලගෙන යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. අර ලස්සන පරිසරයක්. සමහර කාලවල කූඩැල්ලෝ ඉන්නවා කියලා කියනවා. ඔය අපි ගිය දවසේ නම් හිටියේ නෑ. මෙන්න මේ හන්දියක් වගේ අහුවෙන තැනින් ඔන්න ඔය බෝඩ් එක තියෙනවා ලංකා ඇල්ලට. ඉතින් ඔන්න ඔය පේන පාර දිගේ කිලෝමීටර් 1.5ක් විතර යන්න ඕනලු එතනට යන්න. එහෙම පඩි හදලා නැහැ. නමුත් පාර තින් චුට්ටක් අමාරු ඇති. අපි ගියේ නෑ මේ ට්‍රිප් එකේ තියෙන චුට්ටක් හවස් වෙච්ච නිසා. ඉතින් ඔන්න ඔය විදිහට බඹරකන්ද ඇල්ල ළඟටම අපිට එන්න පුළුවන්. හරිම ලස්සන විදිහට තියෙනවා ලංකාවේ උසම ඇල්ල. වතුර නම් ටිකක් අඩුයි අපි ගිය දවසේ. ඉතින් එතනට ආවම ඔන්න විදිහට වාඩි වෙලා පොඩ්ඩක් රෙස් කරන්න පුළුවන් විදිහට පහසුකම් හදලා තියෙනවා. ඉතින් දියඇල්ල පැත්තට අර විදිහට බහින්නත් පුළුවන්. හැබැයි ඒක චර හොඳ වැඩක් කියලා මම හිතන්නේ නැහැ. හරි. ඉතින් අපේ වීඩියෝ එක මෙන්න මෙතනින් ඉවර වෙනවා. මේ වීඩියෝ එක හොඳයි ලස්සනයි කියලා හිතනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න අපේ channel එකත් subscribe කරන්න. Thank you.